නායකාරයෙක් තමන්ගේ පසුපස එනවා නම් භාවනා කරන්න මානසිකත්වයක් උදා වෙන්නේ නැහැනේ. මම මේකෙන් පැහැදිලි කරන්නේ තමන්ට ආධ්‍යාත්මික නිදහසක් ගන්න අනිවාර්යයෙන්ම තමන්ගේ පවුලේ සහ ආර්ථික අවශ්‍යතා ඉෂ්ට කරලා තියෙන්න ඕනේ. ආර්ථික අරමුණු වලට ගියොත් තමයි අපිට ආධ්‍යාත්මික වශයෙන් අපිට අවශ්‍ය දේ ලබා ගන්න පුළුවන්. අපි ආධ්‍යාත්මික අරමුණු අපි ළඟා කරගන්න පුළුවන් අපිට අපේ ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා ඉඳලා අපිට අවශ්‍ය දේවල් අපි කරගෙන තමන්ට සහ තමන්ගේ ආදරවන්ත සියලු දෙනාටම අවශ්‍ය ටික කරලා තමන්ගේ ආධ්‍යාත්මික අරමුණු වලට තමන්ට යන්න පුළුවන්. ලංකාවේ ගොඩක් අය සිතාගෙන සැලසුම් කරලා ඉන්නේ තමන් විශ්‍රාම සුවය ලබනකොට ආධ්‍යාත්මික අරමුණු කරා ළඟා වෙන්න. එතකොට මම දකින්නේ ඒක එහෙම කරන්න අවශ්‍ය නැහැ කියන එක. තමන් දැනටමත් ආර්ථික අරමුණු ඉෂ්ට කරගෙන නම් තමන්ට ඕනම වෙලාවකට තමන්ට සමාජීය අරමුණු වලට ආධ්‍යාත්මික අරමුණු වලට තමන්ට ළඟා වෙන්න පුළුවන්. ඒ දේ කරන්න නම් ආර්ථික අරමුණු ඉතා හැකියක්මනින් ඉෂ්ට කරගන්න. එතකොට අපි ආර්ථික අරමුණ ඉෂ්ට කරගත්තට පස්සේ අපේ සමාජීය අරමුණු සහ ආධ්‍යාත්මික අරමුණු වලට බාධා කරන්න කාටවත් නොහැකි වෙනවා.